ඥාතීන්ට අනුමෝදන් කරමු. විශේෂයෙන් පින්කම මේ අවස්ථාව මතක් කරලා තියෙනවා. පින්කම කියලා කියන්නේ නිතරම මතක් කරනවා මම නාම පදයක් කියලා. දැන් කටින පින්කම, ඒතර වස් ආරාධනා පින්කම, දානමය පින්කම, භාවනාමය පින්කම, ධර්ම දේශනා පින්කම, බෝධි පූජා පින්කම, මේ වගේ පින්කම කියලා අපි නිතරම කතා කරනවා. මතක තියාගන්න පින්කම කියලා කියන්නේ නාම පදයක්. නොදෙත් මතක් කළා වැස්ස කියලා කියන්නේ නාම පදයක්. සිද්ධ වන්නේ ක්‍රියාවලියක්. දැන් වස් ආරාධනාව කියන්නේ නාම පදයක්.